ආයිබෝවන් හැමෝටම අද මගේ හැඟීම් පොට්වල පැල ටිකක් බලමු. මේක නම් හැඟීම් පොට් එකක දාන පැලයක් නෙමේ. මම මේ නිකන් ලස්සනට දැම්මට. මේ බිගෝනියා මේකත් මේ පිලෝ වර්ගයක් තමයි. නමුත් පොඩ්ඩක් වැල යන එකක්. මේක නම් තාම හැදිලා නෑ. මේ අර ෆෝතෝස් වර්ගයම තමයි සිල්වර් සැටින් කියන එක. මේ තාම මේක ළඟදී තමයි මේ අතු ටික මං හිටෙව්වේ. මේ සිංගෝනියම්, මේකත් සිංගෝනියම්. එක්කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ සිංගෝනියම් වල මාධ්‍ය මොකක්ද කියලා. එයාට අනේ මට උත්තරයක් දෙන්න බැරි වුණා. එයාට තමයි මේ එයා වෙනුවෙන් තමයි අද මම මේ සිංගෝනියම් පැලේ පෙන්නුවේ. මොකද මේ මට උත්තරේ දී ගන්න බැරි වුණු නිසා කවුරු හරි කමන්නේ. මේකට මම මේ සිංගෝනියම් කියන වර්ගයේ මගේ අත්දැකීමේ හැටියට නම් ලොකුම මාධ්‍යයක් අවශ්‍ය නැහැ. හොඳ ගුණාත්මක මාධ්‍යයක්ම අවශ්‍ය නැහැ. මේක මේ වැලේ අද්දි හැම එකම මුල එන නිසා මුල් කෑල්ල හැම නිකන් තාප්පයක් ළඟ තිබුණත් තාප්පේ වුණත් අල්ල ගන්නවා. එතකොට මේ ඒකට ලොකු පොහොරක් අවශ්‍ය නැහැ. නමුත් මම නම් හිතවලා තියෙන්නේ දැන් අපි කියමුකෝ වැලි ගන්නවා කියලා වැලි භාගයයි මම දාලා තියෙන්නේ පොල්ලෙලි කෑලි. පොල්ලෙලි කෑලිත් භාගයයි ගොම පෝර පොඩ්ඩක් තියෙනවා නම් දාන්න. එතකොට හැබැයි මේ අර ලොකුම පොහොර විශේෂ පොහොරක් අවශ්‍ය නැති බව ඇත්ත. නමුත් අර ඒ විදිහට අපි හදපුවාම කොළ ලස්සන වෙලා ලොකුවට කොළ ලස්සන වෙලාම සරුවට ගහ හැදෙනවා. වැලේ අද්දිත් සරුවට යනවා. අන්න ඒකයි වෙනස. මේකට විශේෂම පොහොරක් අවශ්‍ය නැහැ. හැබැයි මෙහෙමයි පලාතෙන් පලාතට වුණත් වෙනස් වෙන්න පුළුවන් මේක. කොහුබත් වගේ දෙයක් කොහුබත්ුත් මම දානවා. කොහුබත් වගේ දේවල් අපේ පැත්තට උචිත වුණාට සීත පළාත් වලට උචිත නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. මොකද කොහුබත් කියන්නේ මේ සීතල තෙතමනේ රැඳෙන දෙයක්. අන්න ඒකයි. ඉන්න පළාතේ හැටියට ඉතින් මාධ්‍ය පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. සිංගෝනියම් සඳහා ඉතින් සිංගෝනියම් සඳහාම නෙමෙයි අනිත් දේවල් වලටත් එහෙමයි. මේක පෝතෝස් වර්ගයට අයිති. නමුත් මේ හැම එකකම නම් තියෙනවා නේ. නම් ඇත්තටම කිව්වොත් මතක හිටිනවා හරි අඩුයි. විශේෂම මේ විශේෂයෙන් ඉතින් මතක තියාගත්තොත් තමයි මතක හිටින්නේ. මේකත් සිංගෝනියම්. හරිම ලස්සනයි. ඉතින් අර එල්ලෙන පෝච්චි එක දැම්මහම පෝච්චිය දාලා එල්ලපුවාම ඒක අර නිදහසේ හැදෙනවා බිම හැදෙනවා වගේ නෙමෙයි. සරුවට නිදහසේ හැදෙනවා. සිංගෝනියම් වල හොඳ ඒකයි. මේ පෝතෝස් වර්ගයක්. මේකත් නිකන් දිය ගහක් වගේ මේ පඳුරු හැදෙන ඉක්මනට හැදෙනවා. පඳුරු දාලා පැල දාලා ඉක්මනට හැදෙනවා මෙයා. මේ පෝතෝස් වර්ගයක්. මෙයාගේ කොලේ තනිකරම කළු පාටයි. මමත් මේ එකම තැනක දැකලා තමයි මේක ගත්තේ. අර සිංගෝනියම් පෝතෝස් වගේ අනිත් වර්ග වගේ මේක ඉක්මනට හැදෙන්නේ නැහැ. මේක මම මේ දැන් හිටවලත් හුඟව කල් වෙනවා. තාම මේ පොඩි වැලක් තමයි ගිහින් තියෙන්නේ. මෙයත් පෝතෝස් වර්ගයක් වෙන්න ඕන. මෙයත් ලස්සන විසිතුරු පැලයක්. හරිම ලස්සනයි මෙයා වටේට හැදුනහම. අපේ මල් කරන අය නම් මේ වගේ නම් ඔක්කොම විස්තර දන්නව ඇති. මම නම් ඉතින් නම් දන්නේ නැහැ. දන්න නම වුණත් වෙලාවකට මතක නැහැ. අමතකයි.
මෙයා මේ පෝතෝස් වර්ගෙකුත් තියෙනවනේ මේ පාටම ඒකම නෙමේ මෙයාගේ මේ වෙනස් වෙනවා හිල් වගේ හැදෙනවා එහෙම එකක් මේ නම් ඉතින් බිගෝනියා කොහොමත් මේ වගේ පෝච්චයකට දැම්මම බිගෝනියා ලස්සනට හැදෙනවනේ ඉස්සරලා පෙන්නපු පෝතෝස් වර්ගයම තමයි මේක සිංගෝනියම් මේකත් සිංගෝනියම් කියලා තමයි ගෙනාවේ හැබැයි මේකේ තාම වැලක් යන්න පටන් ගත්තේවත් නැහැ කොහොමද දන්නේ නැහැ ඉතින් ටිකක් හැදුනහම විස්තර කියන්නම් මේ පෝතෝස් වර්ගයක් සමහර විට මේ පෝතෝස් නොවෙන්න පුළුවන් අපි මං ගන්න තැනින් මට කියපු දේ තමයි මම මේ කිව්වේ ඒගොල්ලොත් හරියටම මේ වගේ නම් එහෙම දන්නේ නැහැ මේ අර පෙපරෝමියා කියන ඒ වර්ගය මේක පෝතෝස් එකක් නෙමේ අර මම පෙන්නපු එකක් නෙමේ මේ වෙන එකක් මේක හරි එළියයි ලස්සන පාටක් දෙනවා මේ මන් දන්නේ මේ පැත්තට ටිකක් ඉර එළිය වැඩියෙන් වැටෙනවා සමහර විට ඉර එළියට වෙනස් වෙලාද දන්නේ නැහැ මේකත් මම දැකලා තියෙන එකක් නෙවෙයි මේ සැරේ මේ දැකලා මං ගාව නැති හින්දා මම ගත්තා මේ පෙපරෝමියා මේක සිල්වර් සැටින් කියන එක ඒක නම් පොඩ්ඩක් දැන් කොලයක් දෙකක් දාලා තියෙන්නේ මේක නම් මම දන්නේ නෑ අනිත් ඒවට වඩා වැඩි මිලක් මෙන්න මේ පැලේට ගියා මං හිතුවේ නෑ මේක හැදෙයි කියලාවත් හින පොඩි පැලයක් තමයි ගෙනාවේ ගත්ත තැනින් කිව්වා මේ හිමීට හැදෙන්නේ බුලත් වර්ගයකට අයිති කියලා. කොහොමද දන්නේ නැහැ ඉතින් තාම පොඩියට හැදෙනවා. මේ සිංගෝනියම් මේක නම් මේ එල්ලන පොට් එකක දාන ඒවා නෙමෙයි වෙන්න ඇති මම මේ ආසාවට ලස්සනට හැදෙයි කියලා හිතලා තමයි මෙහෙම දැම්මේ ඇත්තට මේව හැබැයි මේ අර උසකින් තිබ්බහම හැදෙනවා හොඳට බිම හැදෙනවට වැඩිය මේ තියෙන මේ සිංගෝනියම් එකක් තමයි මේක මේ සිල්වම මේක අලු පාටයි මුකුත් වෙනසක් නැහැ නිකන් අලු පාට කොලේ හැදෙන්නේ මේ හරි එළියයි ලස්සනයි දන්නේ නැහැ ඉර එළියට වගේ වෙනස් පාටක් ගන්නවද කියන එක මෙයා මං ඉස්සරලා පෙන්නපු එක්කෙනා නෙමෙයි මෙයා පාට වෙනවා මෙයා පාට වෙන එක්කෙනෙක් පාට දෙක තුනක් හැදෙනවා මෙයා කියන්නේ මේගොල්ලන්ගේ මිල උනත් වෙනස් අර ගොල්ලොන්ගේ මිල නෙමෙයි මෙයාලා හැදෙන්නෙත් නෑ ඔය හරි හිමින් තමයි මේගොල්ලන්ගේ ගමන අනිත් එක්කෙනා මෙන්න මෙයා මේගොල්ලන්ට නම් මේ පොට් හරියන්නේ නෑ මොකද මෙයා ටිකක් හැදෙනවා එතකොට අර මේ ලණුවක් කොතලා වගේ ඒ වගේ දෙයක් තමයි මෙයාට කරන්න ඕනේ නමුත් මං ගෙනාවේ පොඩි පැලයක් නිසා මම මේ වගේ පොට් එකකට දැම්මේ මේ සිංගෝනියම් එකක් තමයි හොඳට හැදෙන ඒවාත් තියෙනවා හැදෙන්නේ නැතිව ගොඩක් කල් හිමීට ගමන යන අයත් ඉන්නවා ඉතින් මෙයාගෙත් නම දන්නේ නැහැ වෙලාවකට මතකයි මෙයයි කියලා නමුත් අර පොඩි වෙලාවයි ඒ මතකේ තියෙන ඊට පස්සේ ආයේ හරි අමාරුයි මතක් කරගන්න
මේ හෝයා තාම මල් නම් පිපුන්නේ නැහැ. ඒ නිසා පාටක්වත් දන්නේ නැහැ. පාටක් ගැන කියන්න දන්නේ නැහැ. හොඳට හැදුනා ඉතින්. හරිම ඝනකම් මේ එක වර්ගයක් තියෙනවා. කොළ හරිම හයියයි. මේ කඩා වැටේ කියලා වෙලාවකට හිතෙනවා ඒ තරම්ම හයියයි. මම දැක්කලම නෑ මේකේ මලක්වත්. ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බා ප්‍රශ්න මතක නෑ දැන්. මතක ඇති විදිහට තමයි ඉතින් මම ඔය උත්තර දුන්නේ. මේ අර තනිකරම ගම්බිරිස් කොලේ වගේ. මම හිතන්නේ පෝතෝස් වර්ගයක් වෙන්න ඕනේ. කොහොමද නම් දන්නේ නෑ. නම දැනගත්තොත් ඉතින් කියන්න. හැමෝටම එහෙනම් ගොඩාක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු.